රටේම පොඩ්ඩක් ආందోලනයක් කරන ප්‍රශ්නයක් වුණා මේ නාවින්න බස් ස්ටෑන්ඩ් එකේ බුදුපිළිම වහන්සේ ළඟ වලවල් වගේක් මොනවද කුණු වලවල් වගේක් කාරලා කියලා. මොකද්ද? ඔව් ඒක මේ වැඩ කරන සේවකයින්ට කැන්ටිමක් දාන්න අපි කැන්ටිම දාන්නට විරුද්ධත්වයක් නැහැ කිසිම. ඒ කැන්ටිම දාන්න දෙම්මට කමන්නේ මේ ජල පද්ධතිය එවන්නේ මේ බුදුමැදුර ළඟට. ඒ කියන්නේ අර ඉන්දුල් ඒවා මේවා ටිකේ. ඔව් ඒක යන්න තමයි අපි විරුද්ධ වෙන්නේ. ඒ වුණාට පෙරේ ඉරිදා නාගරික මන්ත්‍රී දිනේෂ් මහත්මයාත් පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ සුරවීර දේවානන්ද මැතිතුමත් ඇවිල්ලා පොරොන්දුවක් ලිඛිත වාචික පොරොන්දුවක් අපිට දුන්නා මේක ඉවත් කරලා දෙනවා කියලා. ඒ වුණාට ඒක තාම ඉවත් වෙලා නැහැ. ඉවත් වෙලා නැහැ. ඒ අපි පොරොන්දු පිටේ ඉන්නවා යම් කිසි කෙනෙක් මේක කරන්න ආවත් අපි ඉඩ දෙන්නෙත් නැහැ. මොකද අපි කැන්ටිම දැම්මට අපි කැන්ටිම දාන්න ඉඩ තියෙන ඕන තරම් ඉඩ තියෙන ඒ පැත්තට ගන්නතර කිසිම ගැටලුවක් නැහැ. කැන්ටිම මේක තව අනිත් පැත්තට ගන්න ඉඩ තියනවද? ඉඩ තියෙනවා. අර එහා පැත්තේ ඉඩ තියෙන ඕන තරම්. ඕන තරම් ඉඩ තියෙනවා ගන්නවද? මේක ගන්න ඉඩ තියෙනවා. එතකොට මේක ගන්න මෙතනම තීරණය කරලා තියන්නේ ඇයි කියලා? ඒක ඉතින් පාලකෙන්ගෙන් තමයි අහන්න ඕන. අහන්න ඕනේ. ඒක පාලකෙන්ගෙන් අහන්න ඕන. ඔව් සාමාන්‍යයෙන් දැන් මෙතන ඕගොල්ලන්ට නිදහසේ ආගමික කටයුතු කරන්නවත් බෑ. මේක ගඳ එන්න ගත්තොත් ඇත්තටම උදේට මේ රියදුරු මහතු කොන්දොස්තර මහතු උදේට මල් පහන් පූජා කළා හවසට ඇවිල්ලා මෙතන මහන්සිලා ඉල්ල මෙතන තමයි ඉඳගෙන ඉන්නේ. ඒ නිදහස නැති වෙන එකකින් වුණාම ඒ කියන්නේ ඔයාලගේ ආධ්‍යාත්මික ඔයාලා රැකියාව කරලි ඉවරලා ආධ්‍යාත්මික සුවය ගන්න මෙතනින්. මෙතනින්. ඔව්. ඒකට ඒක නැති වෙනවා දැන් මෙතන කොහොමද මේක සමහරවිට මේක උතුරලා යන්න පුළුවන්. අනිවාර්යෙන්ම උතුරනවා. මේක අඩි 5ක්වත් කපන්න බෑ වතුර. මේක කුණු වලක් මේක තිබුණේ. වෙල්යායක් එක කුණු ගොඩ කරලා තමයි මේක තිබුණේ. ඒ හන්ද මේකේ වලවල් දාන්න බෑ ඇත්තටම. මේකේ වතුර පිරෙනවා අනිවාර්යෙන්. වතුර පිරෙනවා. එතකොට මේ මෙතෙන් කාණු පද්ධතියක් එහෙම යනවද? කාණු පද්ධතියක් යනවා මෙතන නම් අඩි 10කට එහා පැත්තේ. එහා පැත්තේ ඒකට එකතු කරන්නේ නැතුව මෙතන වලක්ම කාණු පද්ධතියට එකතු කරන්න බෑ කියන්නේ පරිසරයට හානියක් වෙනවනේ. මේක හොඳම තමයි අර මේ පැත්තට දාලා කරන එක. ඔව්. ඒ කියන්නේ එහා පැත්තේ ඉඳ තියෙද්දි තමයි මේක මේ පැත්තට ඔව් කාණු පද්ධතියක් අපි දානවා කියන පරිසරයට හානියක් වෙනවා. අර ඒ ගොඩ වලවල් කපනවා අපිට කෙල්ලුන්නේ නැහැ. මෙතන තියෙන අඩි 30කට එහා පැත්ත. එතකොට ඕගොල්ලෝ විරුද්ධ මෙතන බුදුපිළිම වහන්සේ ගාව මේක මේ බුදු පිළිම වහන්සේ ළඟ ස්ථාපිත කරනට අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ අපි කැන්ටින් දානට විරුද්ධත්වයක් නෑ අපේ මේක මෙතනින් අයින් කරනකම් අපි කරන්න ඕනේ නැත්නම් කැන්ටිම දාන්න පුළුවන් අර කෙරවලට ගන්න ඔව් වතුර වල දාන්න පුළුවන් එතනට අර කෙරවලට දා ගන්න පුළුවන් මෙච්චර මේ ඉඩ ප්‍රමාණයක් තියෙද්දි මේක එතන දාන්න බුදු පිළිමේ ගාම ගෙනල්ලා මේක මෙතන මේ කරන්නේ කාගේ වුණාට කරනවද කියලා අපිට හිතා ගන්න බෑ මේක ඒක ඒ කියන්නේ ඕන කෙනෙකුට බැලුමට තේරෙනවා මේක ගැළපෙන්නේ නැති ඇත්තට මේ කරන පාලකින් කරන්නේ ගෙදර පාටියක් තියෙනකොට අම්මව තාත්තව බස් හෝල්ට් එකට දාලා ඒගොල්ලේ පාටි කරනකොට අම්මව තාත්තව ගෙදරට ගේන වැඩක් ඔය කරන්නේ. කරන්නේ නේ. ඒකයි කරන්නේ. තමන්ගේ අම්මා තාත්තා පාටි කරන දවසට ගෙදරට ගෙයින් එළියට දානවා. ඊට පස්සේ ගෙදරට ගන්න. ඒ වගේ තමයි මේ බුදු පිළිමාන්සර කරලා තින්නේ මෙතන. කරලා තියෙන්නේ. දැන් එතකොට මෙතන ඔයාලගේ ආධ්‍යාත්මික සුවයට බාධා කරන එක ගැන ආණ්ඩු ප්‍රවස්ථාවේ පවා සාමාන්‍යයෙන් ඇදහිීමේ අයිතියක් කියන එක ඇදහිීමේ අයිතියක් තියෙන ඕනම ආගමකට අපිට ඉතනේ ඕනම ආගම නන්නාගෙම ඕ සියලුම ආගම වලට ඇදහිීමේ අයිතියක් තියෙනවා මේකේ. තියෙනවා. එතකොට ඒක නැති වෙනවා බාධා වෙනවා මේ වැඩ කටයුතු. අනිවාර්යෙන් මේකෙදි බාධාක් වෙන මෙතන ඉඳ ගන්න බෑ ගඳ ගහනවා. ගඳ ගන්නවා. මේකේ අර බලන්න ඔය ඕකෙන් අර ගන්න බලන්න අර බලන්න කටවල් තියෙන විදිහට. ඒකේ අනිවාර්යෙන් වගුරු වගේ ඉඩමක් නේද? මේක වගුරු බිමක්. එතකොට මේක වතුර බහින්නේ නැහැ වතුර බහින්නේ නැහැ මේක කුණු කන්දක් මේ තිබුණේ. විශේෂ මොනවා හරි කියන්න තියනවාද ඕගොල්ලන්ට මේක ගැන තව මොනවා හරි? අපිට කියන්න තියෙන්නේ මේක හැකියක්මනින් අපිට අයින් කරලා දෙන්න කියන එක විතර අපිට කියන්න තියෙන්නේ පාලකින්ගෙන්.